ගොඩ දෙනෙක් මේ වෙනකොට මගෙන් අහන එකම ප්‍රශ්නේ තමයි O level කොපි කරන්න පුළුවන්ද කියන එක. හරි. ඉස්සෙල්ලාම සරල උත්තරයක් දීලා වීඩියෝ එක පටන් ගන්න. ඇත්තටම ගියොත් O level කොපි කරන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක් ගැනම අපි වීඩියෝ එකෙන් කතා කරමු. සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයගොල්ලන් හැම දෙනෙක්ම අදත් මගේ YouTube channel එකට. හරි ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මොකද්ද කියලා මම ඉස්සෙල්ලාම ඔයාලට පැහැදිලි කරලා හිටියා. හරි. ඉතින් ඇත්තටම O level කොපි කරන්න පුළුවන්ද? ඉතින් ඇත්තටම O level විභාගය කියන්නේ රජයේ ප්‍රධාන පෙළේ විභාගයක්. ඉතින් ඇත්තටම ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ මේකේ කොපි කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඉතින් හැමදේම මේකෙදි අපිට කොපි කරන්න බෑ. ඉතින් අපිට කොපි කරන්න පුළුවන් වර්ග තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න වර්ග තියෙනවා. හැම ප්‍රශ්නයක්ම අපිට O level වලදී කොපි කරන්න බෑ. එම හැම සබ්ජෙක්ට් එකක්ම අපිට O level වලදී කොපි කරන්න බෑ. ඉතින් ඇත්තටම මේවා ප්‍රධාන වශයෙන්ම මම ඔයගලන්ට කියනවා. හැබැයි සමහර ඒවා මට කියන්න බෑ. මොකද අපි ඒවා කියලා ඒවා දැම්මොත් මේක රජයේ කවුරු හරි ප්‍රධාන බලතල තියෙන කෙනෙක් බැලුවොත් හදිස්සියවත් ඒ කෙනා ඒ අදාළ නීතියෙන් ක්‍රියාමාර්ග අරගෙන ඒවට දැඩි තීරණ ගත්තොත් හදිස්සියවත් ඔයගන්ට ඒ අවස්ථාවක් නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍ය මට්ටමේ මම කියනවා අනිත් හැමදේම වට විභාග ශාලාවට ගියාට පස්සේ දැනගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ ටික ඔයගලන් මේ විදිහට දැනගන්න මට කියන්න පුළුවන් අපරිම මට්ටම මම අද ඔයගලන්ට මෙන්න මේ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් කරනවා. හරි. ඉතින් මෙන්න මේ වගේ තවත් ගොඩක් වැදගත් වීඩියෝස් බලන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් දැන් මේ channel එක subscribe කරලා ඒ වගේම අද වීඩියෝ like එකක් දාලා ඔයාලට තියෙන අදහස් අනිවාර්යෙන් පල්ලෙහාන් comment එකක් දාන්න යන්න. හරි. ඉතින් අපි පටන් ගමු වීඩියෝ එක. ඉතින් ඇත්තටම මෙන්න මේ විදිහට තමයි කොපි කරනවා නම් කොපි කරන්න තියෙන ප්‍රධානම දේ ඇත්තරම ගියොත් ඔයා හිතන්න ඔයා ලියන දෙයක් කොපි කරන්න යනවා කියලා. ඉතින් මෙතනදී ඔයා ලියන දෙයක් කොපි කරන්න යනකොට ඉතින් අන්න ඒ විදිහට ලියන දෙයක් ඔයා තවත් කෙනකින් බලා ගන්න යනවා කියලා හිතන්නකෝ O level විභාගයේදී හරි මොකක්ම හරි විභාගයේදී. හැබැයි ඔයාට මෙතනදී පොඩි දැනුමක් තියෙන්න ඕනේ. ඔයා හිතන්න ඒ අදාළ කෙනාගේ ඔයාට මොකක් හරි දෙයක් කොපි කර ගන්න ඕනේ. ඉතින් ඔයා හිතනවා මොකක් හරි වචනයක් කියන්නෝ. ඒ අදාළ කෙනා ඔයාට රහසින් ඒ වචනේ කියනවා. ඔයා ඊට කලින් ඒ වචන එකපාරක්වත් අහලා නැහැ කියන්නේ ඔයාට ඒ වචනේ කිසිම විදිහකින් තේරුම් ගන්න බෑ. ඉතින් අන්න ඒ නිසා ඔයාට ඒක පේපරේ හරියට උත්තරයක් වශයෙන් ලියන්න ගොඩක්ම අමාරුයි. ඒ නිසා මතක් කරන්න ඕනේ කොපි කරන්නත් ඔයාට පොඩි දැනුමක් තියෙන්නම ඕනේ. ඉතින් ඔයා හිතන්න දැන් ඔයාට නිව්ටන් නියමය කියන එක කලින් ඇහිලා තියෙනවනේ. එතකොට යාළුවා ඔයාගේ එහා පැත්තේ එක්කෙනා නිව්ටන් නියමය කියලා ගොඩක් රහසින් කියනකොට ඔයාට ඒක ඇහෙනවා කියන්නකො. ඔයාට නිව්ටන් නියමය තමයි කියලා ටක් ගාලා ලියන්න පුළුවන්. ඉතින් ඔයා ඊට කලින් කවදාවත් නිව්ටන් නියමය කියන එක කිසිම විදිහකින් අහලා නැහැ. ඉතින් අන්න ඒ විදිහට අහලා නැත්නම් ඔයාට කිසිම විදිහකින් තේරෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඔයාගේ කොපි කරන එක ගොඩක්ම අසාර්ථක වෙනවා. ඉතින් ඔන්න ওই විදිහේ දැනුමක් ඔයාට මොනම සබ්ජෙක්ට් එකක වුණත් තියෙන්න ඕනේ. හරි. ඉතින් ඔන්න ওই විදිහට ගත්තොත් ලියන ප්‍රශ්නවලදී ප්‍රධාන වශයෙන්ම ඔයා හිතන්න සිංහල වල ගත්තොත් විචාර. ඉතින් ඇත්තරම සිංහල වල ගත්තොත් විචාර ඔයාට කිසිම දෙයකින් කොපි කරන්න බෑ. හැබැයි ඔයාට පුළුවන් මේකත් ඉස්සෙල්ලා මතක් කරනවා මේ කවිය එකපාරක් නැත්තම් කවියක් හරි උද්ෘතයක් හරි එකපාරක් හරි කියවලා තියෙන්න ඕනේ අදාළ කෙනාගෙන් දැනගන්න. ඉතින් අන්න ඒ නිසා තමයි කියන්නේ ඔයාට කලින් දැනුමක් තියෙන්නම ඕනේ මෙන්න මේ විදිහට කොපි කරනවා නම්. හරි. ඉතින් ඒ වගේම තවත් දෙයක් තමයි අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඔයා දැන් හිතන්නකෝ ඔයා උද්ෘතයක් අදාළ කෙනෙක්ගෙන් ගන්නවා කියලා. ඉතින් අන්න ඒ විදිහට උද්ෘතයක් ගත්තට පස්සේ ඔයාට සාමාන්‍යයෙන් දැන් උද්ෘතය අරගෙන ඔයා පල්ලෙහා ලියන් යන්න එපා. ඒ පල්ලෙහා ලියන ਵਿਚාරය ඔයාට කිසිම දෙකින් කොපි කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අන්න ඒක ඔයා අදාළ කෙනාගෙන් කවිය අරගෙන ඉතුරු ටික හැමදේම ලියා ගන්න වාගේ දැනුම තියෙන්න ඕනේ. ඉතින් අන්න ඒක තමයි කියන්නේ කොපි කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. සාමාන්‍ය දැනුමක් අනිවාර්යයෙන්ම ඔයාට තියෙන්න ඕනේ. හරි. ඒ වගේම තමයි මේ විදිහට කිව්වා කියලා කවදාවත් විභාගයකට කොපි කරන්න යන්න එපා. මේ කියන්නේ වාර විභාග ගන්න නෙමෙයි. වාර විභාගෙ ඉතින් ඇත්තටම ගණන් ගන්න දේවල් නෙවෙයි. මේ රජයේ ප්‍රධාන පෙළේ විභාග වලට යනකොට අනිවාර්යෙන් මතක තියාගන්න ඔයා කිසිම දෙකින් කොපි කරන්න යන්න එපා. ඒ අවස්ථාව අනුව ඔයාට අවශ්‍ය දේවල් ලැබෙනවා කියන එක අනිවාර්යෙන් මතක තියාගන්න. හරි. ඉතින් ඒ වගේම MCQ පැත්ත ගත්තොත් අපි MCQ පැත්ත ගත්තොත් ඇත්තටම මේවා කියන්නත් බෑ ඇත්තට. මොකද මේවා රජයේ බලතල තියෙන කවුරු හරි දැක්කොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් MCQ කොපි කරන්න ඉතාමත් ලේසි. ඉතින් ඇත්තටම මෙතනදී ගොඩ දෙනෙක් MCQ කොපි කරන ප්‍රශ්නයක් නැතුව හැබැයි ඉස්සෙල්ලා මතක තියාගන්න ඕනේ ආ කොපි කරන කෙනා කවුද කියලා. ඉතින් ඇත්තටම කොපි කරන කෙනා සාමාන්‍ය ලකුණු 80ටවත් වැඩිය ගන්න කෙනෙක්ගෙන් තමයි ඔයා කොපි කරන්න ඕනේ. මොකද නැත්තම් MCQ සාමාන්‍ය 35ක් විතර ගත්තොත් තමයි ඔයාට අරව ලිව්වේ නැතත් 100කටවත් යන්න පුළුවන් වෙන්නේ. ඉතින් අන්න ඒකත් ඔයා මතක තියාගන්න. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ විභාගෙදී කොපි කරන්න පුළුවන් නම් ඇත්තටම මේක 100% සාර්ථකයි කියන්න බෑ.
මොකද අන්නේ විදිහට 100% සාර්ථකයි නම් කවදාවත් ශ්‍රී ලංකාවේ මෙච්චර W ඒ වගේම S ප්‍රමාණයක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. හැමෝම කොපි කරලා මේව වැඩි කරගයිනේ. ඉතින් ඇත්තට මේක මතක් කරන්න ඕනේ. ඉතින් ඔයාට කොපි කරලා ගොඩ යන්න පුළුවන් නම් ඇත්තට මේකේ සම්භාවිතාවක් වශයෙන් ගත්තොත් 100ට 3කට 4කට විතර තමයි සබ්ජෙක්ට් 9ම කොපි කරලා ගොඩ යන්න පුළුවන්. ඉතින් ඇත්තටම නැත්තම් එක සබ්ජෙක්ට් එකක් හරි දෙකක් හරි ගොඩ දාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයා හිතන්න ඔයා වැටෙන්නේ ඉස්කෝලේ මේන් හෝල් එකට. ඉතින් ඇත්තටම අන්නේ විදිහට මේන් හෝල් එකට වැටෙනවා කියන්නේ ටිකක් අමාරුයි. ඇත්තටම ඒකේ ගුරුවරු ඉන්නවා සාමාන්‍යයෙන් 6 දෙනෙක් විතර. ඉතින් ඒක ටිකක් අමාරු වැඩක්. ඉතින් ඒක වගේ අවාසනාව හරි. ඉතින් ඇත්තටම වෙන පන්ති කාමරයකට වැටෙනකොට ඔයාලා ටිකක් කොපි කරගන්න ලේසි සම්භාවිතාවයක් ලැබෙනවා. ඉතින් අන්න ඒක නිසා තමයි කියන්නේ කොපි කරන්න යන්න එපා. ඒ වගේම තවත් දෙයක් තමයි මෙන්න මේ තැම් මාරු වෙන එක. ඉතින් ඇත්තටම ඔයා විභාගෙට ගිහිල්ලා ඉන්න පළවෙනි දවසේ නෙවෙයි ඊළඟ දවස්ති වැටෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට දවසින් දවස ටික ටික වෙනස් වෙන. ඒ වගේම තවත් දෙයක් තමයි බාස්කට් සබ්ජෙක්ට් තියෙන්නේ. අන්න ඒ වගේදී ඔයාට ටිකක් ලේසි වෙනවා. මොකද ඔයගලන්ගේ අදාළ කට්ටිය ඔයාගේ ළඟම තමයි ඉන්නේ. ඒ වගේම තවත් ගොඩ දෙනෙක් අහ ප්‍රශ්නයක් තමයි මම කොළ කෑල්ලක ලියන් ගිහිල්ලා උත්තර ලිව්වොත් මොකද වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මේක ටිකක් භයානක වැඩක්. ඉතින් එන්නේ මේ විදිහට ලියන් ගිහිල්ලා ඔයාගේ කොළයක් අහුනොත් ඔයාගේ විභාග තහනමක් හරි වැටෙන්න ගොඩක් ලොකු අවශ්‍යතාවයක් නැත්තම් මේ විදිහට වෙන්න ගොඩක් ලොකු අවස්ථාවක් තියෙනවා. ඉතින් අන්න ඒ නිසා ඔයා ගොඩක් හොඳින් මතක තියාගන්න මෙන්න මේ හැමදේම කරනකොට ඔයා ගොඩක් ලොකු රිස්ක් එකක් එනවා. ඉතින් ඇත්තටම අනිකවා කොපි කරන්න එහෙට මෙහෙට හැරෙනකොට ඔය ශාලාධිපතිලට ඒ වගේ මෙතන බලන් ඉන්න ගුරුවරුන්ට ඒක අනිවාර්යයෙන්ම තේරෙනවා කියන එක ඔයා ගොඩක් හොඳින් මතක තියාගන්න ඕනේ. ඉතින් කලින් කිව්වත් වගේම කිසිම විදිහකින් විභාගයක් කොපි කරන්න යන්න එපා. ඒ සිටුේෂන් එක අනුව ඔයාට අන්න ඒ විදිහට හැඩ ගැස්සෙන්න පුළුවන්. ඉතින් මීට වඩා තව ගොඩාක් දේවල් ඔයාට විභාග ශාලාවට ඇතුල් වුණාට පස්සේ දැනගන්න පුළුවන් වෙයි. ඒවා ඉතින් ශාලාවට ඇතුල් වුණාට පස්සේ මම දැනගන්න මොකද මම මෙතන කියන එක ඒක එච්චර හරි නැති නිසා. ඒ වගේම ඔයා විභාගයට යන්න කලින් දවසේ මම මේ channel එකෙන් වීඩියෝ එකක් දානවා. ඒ නිසා කලින් කිව්වත් වගේ අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වීඩියෝ එක අහලා යන්න මෙන්න මේ විභාගෙ වෙන හැමදේම මම ඊට කලින් දවසේ වීඩියෝ එකෙන් දානවා. ඉතින් එතකොට ඔයාලට කිසිම බයක් නැතුව විභාගයට යන්නත් හැකියාව ලැබෙනවා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මේ වීඩියෝ එක අවසන් වෙන්නේ. මම හිතනවා අනිවාර්යයෙන්ම මේකෙන් වැරදි අදහසක් නම් කවුරුත්ම ගන්න එපා. අනිවාර්යෙන් ඔයා යන හැම විභාගයකටම පාඩම් කරලා යන්න කියන එක අනිවාර්යයෙන්ම මතක් කරනවා. හරි. ඉතින් ඔන්න විදිහට අද වීඩියෝ එක අවසන් වෙනවා. මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. වැදගත් වුණා කියලා දෙනවා. තවත් ඕනම යාළුවෙක්ට ෂෙයා කරන්න මේ වීඩියෝ එකෙන් අද වීඩියෝ ලයික් එකක් දාන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් අපි තවත් මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක් හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.